හරි. අද අපි ගාව තියෙන සමාන්තර ශ්‍රේණි ප්‍රශ්න ටිකක්. මේකේ සමාන්තර ශ්‍රේණියක පද දෙකක් දීලා තියෙද්දි පළමු පදයයි පොදු අන්තරයයි හොයන විදිය තමයි අපි බලන්න යන්නේ. හරි. අපි බලමු සමාන්තර ශ්‍රේණියක 14 වන පදය 31කි, 20 වෙනි පදය 49කි. මෙම ශ්‍රේණියේ පළමු පදය හා පොදු අන්තරය සොයන්න. දැන් මේක මෙන්න මේ විදියට දැන් T14 සමාන්තර ශ්‍රේණියේ පදයක් කියන්නේ T term කියන එකෙන් තමයි අපි පෙන්නන එක T 14 14 වෙන පදය සමානයි 31යි ඒක අපි ලියාගත්තා. එතකොට මෙන්න මේ Tn සමානයි a ධන n ඍණ 1යි d කියන සමාන්තර ශ්‍රේණියක පදයක් හොයන සූත්‍රය. Tn කියන එකට අපි n වෙනුවට 14 දාන්න ඕන. a කියන්නේ පළවෙනි පදය. මෙතන තියෙන T14 සමානයි a ධන 14 අඩු කිරීම 1යි d. d කියන්නේ පොදු අන්තරය. a කියන්නේ පළවෙනි පදය. මේකට දාමු අපි මෙන්න මේ විස්තරය. T14 සමානයි a ධන 14 ඍණ 1 කියන්නේ 13යි d. T14 සමානයි a ධන 13යි d. දැන් 31යි a ධන 13යි d කියන දෙන්නම T14 කියන එකට තමයි සමානලා තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ වලින් අපි දන්නවා දෙන්නේ එක්කෙනෙක්ටම සමානයි නම් a දෙන්න සමානයි. a ධන 13යි d සමානයි 31යි. හරි. එතකොට දැන් මේ සමීකරණයක් එතකොට a දන්නෙත් නැහැ d දන්නෙත් නැහැ. දන්නේ නැති දෙන්නෙක් ඉන්නවා නම් සමීකරණ දෙකක් ඕන. අපි අනිත් පදයේ විස්තරේ මේ විදියට මෙතනින් දාලා ඒ සමීකරණයත් ගමු. T20 සමානයි 49. දැන් මෙතන T20 සමානයි a ධන 20 අඩු කිරීම 1යි d. එතකොට මෙතනින් එනවා 20 අඩු කිරීම එකෙන් 19යි d. T20 සමානයි a ධන 19යි d. එතකොට T20ට මේ දෙන්නම සමානයි. ඒ කියන්නේ මේ දෙන්න සමානයි. එකිනෙකට සමානයි ඒ දෙන්න. a ධන 19යි d සමානයි 49යි. හරි. ඔයාලට තේරෙන්නේ නැති අපි සමීකරණ දෙකක් ගත්තා. ඒ සමීකරණ දෙක විසඳුවොත් අපිට a වගේම d කියලා කියන්නේ පළවෙනි පදය, d කියලා කියන්නේ පොදු අන්තරය හොයන්න පුළුවන්. එතකොට 1 2 කියලා මේක අපි නම් කරගමු. එතකොට සමගාමී සමීකරණ විසඳන්න තියෙන්නේ අපිට එක සමීකරණය දෙක සමීකරණය විදිහට මේ විදිහට වෙන් කරා. එතකොට බලන්න ඒගේ සංගුණකය සමානයි. ඒගේ එකයි ඒ හැම දෙකේම තියෙන්නේ. එතකොට ඒ අයින් කරගන්න පුළුවන් අපිට එක සමීකරණයකින් අනිත් සමීකරණය අඩු කරන් පස්සේ. එහෙනම් දෙකෙන් අඩු කරමු අපි එක. එතකොට දෙක සමීකරණයේ තියෙනවා a ධන 19යි d මේ වම් අත පැත්තේ. a ධන 13යි d අඩු කරන්න ඕනේ. එතකොට වරහණක් දාන්න ඕන. මොකද මේ පද දෙකම අඩු වෙන්න ඕන හින්දා. 49 දෙකේ දකුණු අත පැත්තේ තියෙන්නේ එකේ දකුණු අත පැත්තේ 31. හරි. එතකොට මේක සුළු කරගමු. a ධන 19යි d ඍණ a ඍණ 13යි d. මේ පද දෙකම අඩු වෙද්දි ඍණ a ඍණ 13යි d සමානයි 49න් 31ක් අඩු කරමු 9 එකක් 8යි 4න් 3ක් 1යි 18යි. දැන් වම් අත පැත්ත සුළු කරන්න ඕන සමාන ජාතිය පද aට a කැපිලා යනවා. එතකොට 19යි d ගෙන් 13යි d අඩු කරාම 6යි d. 6යි d සමානයි 18යි. එතකොට දෙපැත්තම 6ෙන් බෙදන්න ඕන. d සමානයි 18 බෙදීම 6. d සමානයි 3යි. පොදු අන්තරය කියන්නේ 3යි. ඔන්න එක උත්තරයක් අපි ගත්තා. දැන් සමගාමී සමීකරණයක දන්නේ නැති එක පදයක් එවුවාන් පස්සේ අනිත් පදේ හොයන්න පුළුවන් අපිට. ඒ දන්නේ නැති පද දෙකම තියෙන ඕනම සමීකරණයකට අපි ආදේශ කරන්න ඕන. එහෙනම් ඔයාලට කැමති ඒ d තියෙන සමීකරණයකට මේක ආදේශ කරලා උත්තරේ ගන්න. එතකොට මේකේ උත්තරේ අරගෙන වීඩියෝ එක බලන එක තමයි ඇත්තටම ගොඩක් හොඳ. ඔයාලට එතකොට තමයි හොඳටම තේරෙන්නේ මේක. වැරදි ටික හදාගන්න ලේසි වෙන්නේ එතකොට. දැන් එහෙනම් මේකේ ඔයාලට ආදේශ කරලා උත්තරේ අරගෙන ඊට පස්සේ බලමු අපි මම එක සමීකරණයකට ආදේශ කරන එකට ආදේශ කරමු අපි මෙන්න එක සමීකරණය a ධන 13යි d සමානයි 31යි. එතකොට d වෙනුවට අපි 3 ආදේශ කරනවා. ආදේශ කරද්දී පොඩ වරහන් ඇතුලේ ආදේශ කරන එක හොඳයි. මොකද මෙතෙන් සාමාන්‍ය ප්‍රකාශනයක් වගේ ආවොත් එහෙම දැන් මෙතන 3 කියන එක එන්නේ. එතකොට මේ 13න් ඒ පද ඔක්කොම ටික ගුණ වෙන්න ඕන. ඒකයි ආදේශ කරද්දී වරහන් ඇතුළට ආදේශ කරන්නේ අපි 13 ගුණ කිරීම 3. a ධන 13 ගුණ කිරීම 3 සමානයි 31යි. a ධන 39 සමානයි 31යි.
එහෙනම් ප්‍රත්‍යක්ෂ වලින්නේ අපි හැම බීජ ගණිතයේ එන සමීකරණයක් ඉස්සරහට අරගෙන යන ප්‍රත්‍යක්ෂයක් පාවිච්චි කළා. ඊළඟ පියවර ලියන්නේ. එතකොට මෙතන පද දෙකක් තියෙනවා. එතකොට ඒකෙන් A තමයි ඕන. එහෙනම් A නැති අනිත් පද ටික අයින් කරන්න ඕන. අයින් කරන්නේ ධන 39 නම් ඍණ 39. දෙපැත්තටම දාමු අපි. A ධන 39 ඍණ 39 තමයි 31 ඍණ 39. 39 අයින් වෙලා ගිහිල්ලා A සමානයි. මෙතන දැන් ඍණ 39න් ඍණ 31ක් ධන 31ට කැපිලා යනවා. එතකොට ඍණ 8ක් ඉතුරු වෙනවා. ඍණ 39න් ඍණ 39න් ඍණ 31ක් අයින් වෙලා යනවා ධන 31ට. එයාලා අයින් වුණාන් පස්සේ ඍණ 8යි ඉතිරි වෙන්නේ. ඍණ 39න් 31ක් අයින් වුණාන් පස්සේ ඍණ 8යි. එතකොට මේ පළවෙනි පදයේ ඍණ 8යි. පොදු අන්තරය මෙතන පොදු අන්තරය 3යි. හරි. එහෙනම් අපි තව ගානකට යමු මේ වගේ මෙහෙකට. අර දේම තමයි කරගෙන යන්න තියෙන්නේ. සංඛ්‍යා ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ලියමු T12 සමානයි ඍණ 27යි. T5 සමානයි 8යි. පොදු අන්තරයයි පළමු පදය හොයන්නයි තියෙන්නේ. T12 සමානයි ඍණ 27යි. එතකොට අනිත් එක දැන් මෙන්න මේ සූත්‍රයට ආදේශ කරා. T12 සමානයි A ධන 12 ඍණ 1id. 12 ඍණ 1id කියන්නේ 11id. A ධන 11id සමානයි ඍණ 27යි. මොකද දෙන්නම T12ට තමයි සමානලා තියෙන්නේ. හරි. අනිත් පදයක් ලියමු T5 සමානයි 8යි. එතකොට T5 සමානයි A ධන 4id. මෙන්න මේ සූත්‍රයට ආදේශ කරලායි තියෙන්නේ. n වෙනුවට 5 දාලා තියෙන්නේ. එතකොට පස්වන පදය සමානයි A ධන 5 ඍණ 1 කියන්නේ 4යි D. හරි. එතකොට දෙන්නම T5ටයි සමාන වෙලා තියෙන්නේ. A ධන 4යි D සමානයි 8යි. හරි. දැන් අපි යමු මේ දෙන්න නම් කරගෙන විසඳන්න. 1 2 අපි ඕනම එකකින් ඕනම එකක් අඩු කළා ඒ අයින් කරගන්න පුළුවන්. මොකද ඒකේ සංගුණක සමාන නිසා. 1යි A කියලායි දෙකේම තියෙන්නේ. දෙකෙන් එක අඩු කරමු. ඔයාලට ඕන එකෙන් දෙක අඩු කරන්නත් පුළුවන්. ගණන හදලා ඊට පස්සේ බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. දැන් 1 2 සමීකරණය A ධන 4id. දැන් එකම පාටින් මම දාලා තියෙන්නේ A ධන 4id. මෙතන රතු පාටින් තියෙන්නේ එක සමීකරණයේ තියෙන පද ටික. A ධන 11id අඩු කරනකොට අනිවාර්යයෙන් අපි දන්නවා අඩු වෙන්න ඕන වම් පැත්තම තියෙන ඔක්කොම පද ටික ඒකයි වරහණක් දාලා තියෙන්නේ. දැන් මේක අපි සුළු කරගමු. දැන් 8 අඩු කිරීම ඍණ 27. ඍණ කියන්නේ ධන. ඒ කියන්නේ අඩු කිරීම කරද්දී අපි කරන්නේ එකතු කිරීම මෙයාගේ ආකල ප්‍රතිලෝමය. එතකොට එන්නේ එකතු කිරීමක්. හරි. A ධන 4id ඍණ A ඍණ 11id සමානයි 8 ධන 27. ඒට අයින් වෙලා ගියා 4id ඍණ 11id කියන්නේ ඍණ 7id. මොකද 4id ට මේකේ ඍණ 4id අයින් වෙලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ ඍණ 7id කියන කෙනා ඍණ 11id වලින් 4id අයින් වෙච්ච හින්දා ඍණ 7id සමානයි 35යි. 8 ධන 27 කියන්නේ 35යි. දෙපැත්තම ඍණ 7ෙන් බෙදමු. d සමානයි 35ෙන් බෙදුවම පස්සේ 5යි. ධන බෙදීම ඍණ කියන්නේ ඍණ. පොදු අන්තරය එතකොට ඍණ 5යි. ඍණ 5 අරගෙන මෙන්න මේ d තියෙන ඕනම සමීකරණයකට ආදේශ කරන්න. එතකොට a ගන්න පුළුවන් අපිට. එහෙනම් අපි d සමානයි ඍණ 5 එකට ආදේශ කරමු. මෙන්න මේ එක සමීකරණය. හරි. A ධන 11id සමානයි ඍණ 27යි. ඒක පැහැදිලිව ආයිසරයක් ඒ විදිහටම ලිව්වා. ඊට පස්සේ ඊළඟ පියවරේදී ආදේශ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මෙතන පද දෙකක් නේ තියෙන්නේ. දැන් මේ A කියන පදේ පල්ලෙහාට ආව වෙනසක් වෙන්නේ නැතුව 11id කියන එකේ 11 ගුණ කිරීම d වෙනකොට ඍණ 5 සමානයි ඍණ 27යි. දැන් මේ පදේ පල්ලෙහාට A කියන පදේ පල්ලෙහාට එද්දී මේ පදේ 11id කියන පදේ සුළු වෙලා 11ක් ඍණ 5 ඍණ 55යි සමානයි ඍණ 27යි. දැන් මේකේ ඍණ 55ට ධන 55 දෙපැත්තටම දාමු. එතකොට A සමානයි ඍණ 27 ධන 55 කියන්නේ ඍණ 27ට ධන 27ක් අයින් වෙලා යන්න ඕන. ධන 55 තියෙන. එතකොට 55න් 27ක් අයින් වෙලා යන්න ඕන. එතකොට උත්තරේට එන්නේ අපිට 55න් 27ක් ගියන් පස්සේ 28යි. A සමාන 28යි කියන්නේ පළමු පදයේ 28යි. පොදු අන්තරය ඍණ 5යි. හරි. එතකොට තව ගානකටත් යමු.
අපි මේ ගණන් ඒ කියන්නේ හදන්නේ එකම ක්‍රමයෙන් මේ ක්‍රමයෙන්ම තමයි හදන්නේ සංඛ්‍යාව විතරක් වෙනස් වෙනවා. එතෙන්දී සුළු කිරීම කරගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. හරි බලමු. t9 සමානයි ඍණ 23යි. එතකොට t n සමානයි a ධන n ඍණ 1යි d ගේ අපි 9 t9 කියන්නේ 9 වෙනි පදය සමානයි a ධන 9 ඍණ 1යි t. 9 ඍණ 1යි කියලා කියන්නේ 8යි d. a ධන 8යි d. එතකොට මේ දෙන්නම t9ට සමාන හින්දා අපි කලින් කරපු වගේම a ධන 8යි d සමානයි ඍණ 23යි. මේ දෙන්න සමානයි. එතකොට t13 සමානයි ඍණ 31යි. t13 සමානයි a ධන දන්නවා අපි 12යි d. ඇයි 13 අඩු කිරීම 1. එතකොට t13ට දෙන්නම සමාන හින්දා a ධන 12යි d සමානයි ඍණ 31යි. දැන් සමීකරණ දෙකක් තියෙනවා. මේක නම් කරගමු 1 2 කියලා. එතකොට අපිට a ගේ සංගුණක සමාන නිසා අපිට එක සමීකරණයක අනිත් සමීකරණය අඩු කරලා අපිට a අයින් කරගන්න පුළුවන්. එහෙනම් දෙකෙන් එක අඩු කරමු. ඕන එකක් කරන්න පුළුවන්. එකෙන් දෙක අඩු කරත් කමක් නැහැ. a ධන 12යි d මෙන්න දෙක සමීකරණයේ වම් අත පැත්ත අඩු කිරීම මෙන්න එක සමීකරණයේ වම් අත පැත්ත a ධන 8යි d සමානයි ඍණ 31 අඩු කිරීම ඍණ 23. එතකොට මෙතන වරහන් දාන්න ඕන අනිවාර්යයෙන්ම මේ පැත්තම අඩු වෙන්න. හරි a ධන 12යි d ඍණ a ඍණ 8යි d මේ ඍණ ලකුණෙන් ගුණ කරන් පස්සේ දෙන්නම ඍණ. මෙතන ඍණ 23 කියන්නේ ධන 23යි. දැන් ඒට ඒක අයින් වෙලා යද්දි 12න් 8ක් අඩු වෙලා 4යි d සමානයි ඍණ 31 ධන 23. මෙතන ධන 23ට මෙතන ඍණ 23ක් අයින් වෙලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ කීයක්ද? ඉතුරු වෙන්නේ කීයක්ද එතකොට? මෙතන 23 මෙතන 23ක් අයින් වෙලා ගියපු ගමන් ඉතුරු වෙන්නේ ඍණ 8යි. ඍණ 4යි d සමානයි ඍණ 8යි. එතකොට 4ෙන් බෙදමු දෙපැත්තම d සමානයි 8 බෙදීම 4 2යි ඍණ බෙදීම ධන ඍණ. d සමානයි ඍණ 2යි. දැන් මේ d සමානයි ඍණ 2 කැමැති සමීකරණයකට a d දෙන්නම ඉන්න සමීකරණයකට ආදේශ කරන්න තියෙන්නේ. එකට ආදේශ කරපු a ධන 8යි d සමානයි ඍණ 23යි. a ධන 8 ගුණ කිරීම ඍණ 2 සමානයි ඍණ 23යි. a ධන 8 ගුණ කිරීම ඍණ 2 කියන්නේ ඍණ 16. දැන් ධන 16ක් දෙපැත්තටම එකතු කරන්න තියෙන්නේ a සමානයි. එතන ඍණ 23න් ඍණ 16ක් අයින් වෙනවා ධන 16ට. එහෙනම් ඉතිරි වෙන්නේ ඍණ 7 දෙනයි. a සමානයි ඍණ 7යි d සමානයි ඍණ 2යි. එතකොට ඔයාලට මේක ගත්ත ගමන් දැන් මේ තියෙන ශ්‍රේණියේ ඕනම පදයක් හොයන්නත් පුළුවන්. මොකද a සහ d a තුයි d තුයි දන්නවනම් සමාන්තර ශ්‍රේණියේ හැම දෙයක්ම කරන්න පුළුවන්. පදයක් හොයන්න පුළුවන්. ඊට පස්සේ පද මුල් පද කිහිපයක එකතුව හොයන්න පුළුවන්. හරි. එතකොට ඒ වැඩ ටික කරගන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රශ්න ටිකක් අපි හදනකොට අර සුළු කිරීම ටිකත් හැදෙනවා. ඒක ඔයාලට හොඳයි. අනිත් ගණන් වලටත් ඒක හොඳ වෙනවා. හරි. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නකදී හම්බෙමු. ඔයාලට සුබ දවසක්.